කොහොමද ඔයාලට ඔන්න පහුගිය දවස්වල A levels වල result එක ආවා. ඉතින් මේ අතරේ ඉන්නවා හුඟක් හොඳින් පාස් වෙලා හොඳ result එකක් අරගත්තු ළමයි. ඉතින් එයාලට අපි හදවතින්ම සුබ පතනවා එයාලගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න ලැබෙන්න කියලා. ඒ වගේම මේ අතරේ ඉන්නවා හොඳින් පාඩම් කරලා හොඳ කැපවීමකින් පාඩම් කරලා විභාගෙ ලියලා නමුත් එයාලට බලාපොරොත්තු වුණ රිසල්ට් එක ලැබුණ නැති ළමයි. ඉතින් මේ වෙනකොට එයාලා ඇත්තේ ගොඩක් මානසික වැටිලා. ඒ වගේම තව පිරිසක් ඉන්නවා කිසිම උවමනාවක් නැතුව විභාගෙට ලියලා දැන් එයාලට විභාගේ වටිනාකම තේරිලා පසුතැවෙන පිරිසක්. ඒ වගේම යාළුවෝ නිසා රැවටිලා තමන්ගේ හොඳම යාළුවා හොඳට රිසල්ට් එකක් අරගෙන හොඳින් විභාගේ පාස් වෙලා නමුත් තමන්ටයි මෙහෙම වුණේ කියලා පසුතැවෙන ළමයි පිරිසකුත් ඇති. ඉතින් අද මම මේ වීඩියෝ එක අරගෙන ආවේ A levels වලින් හොඳ රිසල්ට් එකක් ගන්න බැරි වෙලා පසුතැවීමටපත් වෙලා ඉන්න මානසික පීඩනයකටපත් වෙලා ඉන්න ළමයි වෙනුවෙන් තමයි මේ වීඩියෝ එක. එහෙනම් ඉතින් අපි ගිහින් බලමු ඔයා මොනවද ඊළඟට කරන්න ඕනි කියලා. පළවෙනි කාරණාව තමයි ඔයා දැන් ඉන්න ඔය මානසික මට්ටමින් අයින් වෙන්න ඕනේ. ඉතින් විභාගයක් කියන්නේ එක් කඩයිමක් විතරයි. ඉතින් ඔයාට ඒ විභාගේ ෆේල් වුණා කියලා හැමදේම අහිමි වෙන්නේ නැහැ. ඉතින් ඔයාට නැවතත් විභාගය කරන්න අවස්ථාව තියෙනවා. ඉතින් සමහර වෙලාවට ඔයා බලාපොරොත්තු වුණු රිසල්ට් එක නොලැබුණා වුණත් ඔයාට කැම්පස් යන්න අවස්ථාවල් ඇති. මොකද දැන් ඉස්සර වගේ නෙමේ දැන් කැම්පස් වල ඕනේ තරම් එක එක කෝසස් වර්ග තියෙනවා. ඉතින් ඔයාට ඒ ඕනෙම කෝස් එකක් තෝරගෙන කරන්න පුළුවන් ඔයාගේ රිසල්ට් එක අනුව. ඉතින් ඔයාට තියෙන්නේ නැති මේන් ටාගට් එකක්. ඉතින් ඔයාට මේ මේන් ටාගට් එකට ය아가න්න බැරුව ගියා නම් ඒ ගැන ඔයාට ලොකු පසුතැවීමක් ඇති. උදාහරණයක් විදිහට ඔයා මෙඩිසින් යන්න හිතාගෙන විභාගෙ ලියපු කෙනෙක් නම් ඔයාට ඒ ප්‍රතිඵලය ලැබිලා නැත්නම් ඔයා ඒකට පසුතැවෙන්න එපා. ඔයාට ආයෙමත් ඒ විභාගෙ කරන්න පුළුවන්. ඉතින් ආයෙමත් හොඳ කැපවීමකින් විභාගෙ කරලා ඔයාට ඒ රිසල්ට් එකට ඔයාට ඒ ටාගට් එකට යන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඔයා දැන් ඔය ඉන්න මානසිකත්වයේ දිගටම ඉන්න ගියොත් ඔයාට ඒ අවස්ථාව අහිමි වෙනවා. ඉතින් ඒ නිසා ඔයාට පුළුවන් නැවත ඔයාගේ විභාගෙ ලියලා ඔයාගේ මේන් ටාගට් එකට යන්න. ඒ වගේම ඔයාට සමහර විට ඔයා කිසිම උවමනාවකින් පාඩම් කරපු නැති ළමෙක් නම් ඔයාට අවස්ථාව තියෙනවා ඊළඟ අවුරුදු දෙක හරි අරගෙන ඔයාට කැපවීමෙන් පාඩම් කරලා හොඳ ගුරුවරයෙක් ළඟට ගිහිල්ලා ගුරුවරුන්ගෙන් උපදෙස් අරගෙන ඔයාගේ ඒ ටාගට් එකට යන්න. ඉතින් අධ්‍යාපනය කියන්නේ ගොඩක් වැදගත් දෙයක් නේ. අපි ජොබ් එකකට ගියත් අපිට අධ්‍යාපනය අත්‍යවශ්‍යයි. ඉතින් ඔයා අද දවසේ ගන්න තීරණය මත තමයි ඔයාගේ මුළු අනාගතයම නිර්මාණය වෙන්නේ. ඉතින් ඔයාගේ අනාගතයේ දවසක පසුතැවෙනවට වඩා හොඳ සාර්ථක අනාගතයක් නිර්මාණය කරගන්න නම් ඔයා අද ගන්න තීරණේ ගොඩක් වැදගත් වෙනවා. ඒ නිසා හොඳට හිතලා හොඳට සිය පාරක් හිතලා ඔයා තීරණය ගන්න. ඉතින් සමහර වෙලාවට ඔයාට ආර්ථික ප්‍රශ්න තියනවා වෙන්න පුළුවන්. ඉතින් එහෙම ළමෙක් නම් ඔයා අනිවාර්යෙන් ඉතින් ඔයාට ජොබ් එකකට යන්න සිද්ධ වෙනවා නම් ඔයාට පුළුවන් ජොබ් එකකට යන ගමන් කරන්න එක එක කෝසස් තියෙනවා. ඉතින් ඒ වගේ කෝස් එකක් කරන ගමන් ඔයාගේ මොකක් හරි ජොබ් එකකට යන්න පුළුවන්. ඉතින් ඒ විදිහේ දේවල් කරන්නත් පුළුවන්. ඒ වගේම ඔයාට දෙමව්පියන්ගෙන් ටිකක් පීඩනයක් ඇති. ඉතින් ඒ ගැන එච්චර හිතන්න එපා. මොකද ඔයාගේ අම්මා තාත්තා ඔයාට ඉගෙන ගන්න සල්ලි වියදම් කරේ එයාලා හැම පහසුකමම ඔයාට ලබා දුන්නේ ගොඩක් දුක් විඳලා. ඉතින් එයාලට පොඩි හරි වේදනාවක් තියෙනවා ඔයා ඒ ඉලක්කයට නොගිය එකට. ඉතින් ඇත්තටම වැරද්ද දෙමව්පියන්ගේ නෙමෙයි ඔයාගේ. ඔයාට තිබ්බා හොඳින් කැප වෙලා තව චුට්ටක් මහන්සි වෙලා ඔයාගේ විභාගෙ වෙනුවෙන්
වැඩ කරන්න. ඉතින් ඔයාගේ ඉලක්ක වෙනුවෙන් වැඩ කරන්න අවස්ථාව තිබුණා. ඉතින් ඒ නිසා ඔයාගේ දෙමව්පියන් එක කිසිම මොහොතක තරහක් ඇති කරගන්න එපා. ඔයා ඒ ගැන කලකිරෙන්නත් එපා. දෙමව්පියන්ගේ හිතේ වේදනාවට පොඩ්ඩක් දොස් කිව්වට. ඉතින් ඒ වගේම වටේ පිටේ මිනිස්සු ඔයාට මොනවා හරි දෙයක් කියනවා නම් ඒ ගැන එච්චර හිතන්න එපා. අපිට වැඩක් නැහැනේ. වටේ පිටේ මිනිස්සු කියන දේවල් තමන්ගේ ජීවිතේට කොහොමත් අදාළ නැහැ. තමන්ගේ ජීවිතය ගැන තීරණ ගන්න ඕනේ තමන්. වටේ පිටේ මිනිස්සුන්ගෙන් ඔයාට කිසිම අදාළත්වයක් නැහැ. ඒ නිසා ඒ මිනිස්සු කියන දේවල් නිසා ඔයාගේ මානසික මට්ටම පහත දාගන්න තරම් දුර්වල පුද්ගලයෙක් නම් වෙන්න එපා කවදාවත්ම. ඒ වගේම ඔයාට ඔයාගේ ඉලක්කය සාර්ථක කරගන්න ඕන තරම් අවස්ථාව තියෙනවා. ඉතින් ඔයා මේ පාර A levels වලට ඔයාගේ අතින් සිදුවුණු වැරදි ඔක්කොම නිවැරදි කරගන්න ඔයාට පුළුවන් ඊළඟ අවුරුද්දේ හරි ඊළඟ අවුරුදු 2 හරි අරගෙන ඔයාට තියෙන ඉලක්කයට හොඳින් ගමන් කරන්න. ඒ වගේම ඔයාගේ ගුරුවරුත් එක්ක කතා බහ කරලා ඔවුන්ගෙන් උපදෙස් ලබා ගන්න. ඔයා පාඩම් කරන විදිහේ මොකක් හරි වරදක් තියෙනවා නම් ඒ ක්‍රම වෙනස් කරගන්න. ඒ වගේම ඔයාට පුළුවන් හොඳින් විභාගේ පාස් වුණු කෙනෙක්ගේ නෝට්ස් ටික ඉල්ලගෙන ඒවා වුණත් ඔයාගේ ප්‍රයෝජනෙට ගන්න. ඉතින් ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ ඉලක්කයට යන්න මෙතනින් නවතින්න එපා. සමහර වෙලාවල් වලට අපි මානසික වැටලා ගන්න තීරණ වැරදි තීරණ වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාගේ තීරණය නිවැරදි තීරණයක් ගන්න අමතක කරන්න එපා. මොකද ඔයාගේ අනාගතයේ සියලුම දේ රඳා පවතින්නේ අද දවසේ ගන්න තීරණයත් එක්ක. ඉතින් මම හිතනවා ඔයාලා ගොඩක් බුද්ධිමත් ළමයි A levels කරනකොට. ඉතින් ඔය වගේ තමයි හැම කෙනාටම එකපාර කැම්පස් යන්න ලැබෙන්නේ නැහැ. ඉතින් ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ ඉලක්කයට යන්න ඔයාගේ කැපවීම උනන්දුව වැඩි කරගෙන අනිවාර්යයෙන්ම ඔයාගේ ඉලක්කයට යන්න ඔයාගේ දෙමව්පියන්ගේ හීන සාර්ථක කරන්න ඔයාගේ හීන සාර්ථක කරගන්න ඔයා උත්සාහ කරන්න. කිසිම මොහොතක අත්හරින්න එපා. මේ ලෝකේ කරන්න බැහැයි කියලා කිසිම දෙයක් නැහැ. ඕනෙම දෙයක් තමන්ගේ ආත්ම විශ්වාසය තියනවා නම් තමන්ට හැකියාව තියනවා නම් ඕනෙම දෙයක් කරන්න පුළුවන්. ඒක අනිවාර්යයෙන්ම ඔයාට කරන්න පුළුවන්. ඉතින් මේ වෙලාවේ ඔයාට ගන්න පුළුවන් හොඳම තීරණය අරගෙන ඔයාගේ අනාගතය නිර්මාණය කරගන්න උත්සාහ කරන්න. ඉතින් අද දවසේ මම මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක කතා කරේ A levels වලින් අඩු රිසල්ට් එකක් අරගෙන මානසිකව වැටලා ඉන්න අපහසුතාවයටපත් වෙලා ඉන්න දුකටපත් වෙලා ඉන්න ඔයාලා වෙනුවෙන්. ඉතින් මං හිතනවා මගේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් ඒ වගේම මම ප්‍රාර්ථනා කරනවා ඔයා තියෙන ඊළඟ පියවර හොඳ ශක්තිමත් වගේම හොඳ සාර්ථක පියවරක් වෙන්න ඕනේ කියලා. එහෙනම් ඉතින් අද දවසේ මම මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. ආයෙත් දවසක ඔයාලා හම්බ වෙන්න එනකන් ඔයාලා හැමෝම පරිස්සමට සතුටින් ඉන්න ඕනේ. එහෙනම් ඉතින් මං ගිහින් එන්නම්.